It's Miracle Morning, your daily dose of motivation and positivity. අයිවන් සුබ උදෑසනක්. අද දවසේදීත් අපේ මිරකල් මෝර්නිංగ్ උදෑසන වැඩසටහනට මම ඔයාලා හැමෝම බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේදී මට හිතුණා ලෝකයේ ඊටාම ප්‍රසිද්ධ කෘතියක් වෙන නැපෝලියන් හිල්ගේ Think and Grow Rich කියන පොතේ එන එක ලස්සන කතාවක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ කතාව මෙන්න මෙහෙමයි. එකමත් එක කාලෙක රජ කෙනෙක් හිටියා. මේ රජතුමාට හදිසියේ පණිවිඩයක් ලැබුණා තමන්ගේ රට වෙනත් රටක් විසින් ආක්‍රමණය කරන්න සූදානමක් තියෙනවා කියලා. ඉතින් මේ රජතුමා කල්පනා කළා මේ ආක්‍රමණය කිරීම නිසා ඇතිවෙන යුද්ධය තමන්ගේ රටේ ඇති වුණොත් ඒ යුද්ධය නිසා තමන්ගේ රටේ රටවැසියන් විශාල ප්‍රමාණයකට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ රජතුමා තීරණය කළා මේ යුද්ධය තමන්ගේ රටේ කරන්නේ නැතුව මේ අදාළ තමන්ව ආක්‍රමණය කරන්න බලාගෙන ඉන්න රටේදී සිද්ධ කරන්න. ඉතින් එහෙම හිතාගෙන මේ රජතුමා තමන්ගේ සේනාව අරගෙන නැව්වලින් මේ අදාළ තමන්ව ආක්‍රමණය කරන්න බලාගෙන ඉන්න රටේ මුහුදු සීමාවට ළඟා වුණා. එහෙම ළඟා වෙලා තමන්ගේ සේනාව සම්පූර්ණයෙන්ම මේ රටේ වෙරළට ගොඩ බැස්සුවා. ඊට පස්සේ මේ රජතුමා බොහොම අපූර්ව වැඩක් කළා. ඒ වැඩේ තමයි මේ සේනාව බලාගෙන ඉන්නැද්දිම තමන් ආපු නැව් සියල්ලම ඔහු ගිනි තියලා විනාශ කරන්න නියෝගයක් නිකුත් කළා. දැන් සේනාව බලාගෙන ඉන්නැද්දිම මේ නැව් සියල්ලම ගිනිගෙන විනාශ වෙලා මුහුදුපත් වුණා. ඊට පස්සේ මේ ගිනිගෙන විනාශ වෙලා ගිය නැව් දිහා බලාගෙන මේ රජතුමා තමන්ගේ සේනාවට පුංචි කතාවක් කළා. ඔහු මෙහෙම කිව්වා. දැන් අපි ආපු නැව් සියල්ලම ගිනිබත් වෙලා ඉවරයි. අපිට දැන් පලා යන්න ඕනේ වුණත් පලා යන්න කිසිම මාර්ගයක් නැහැ. අපිට මෙතනින් එහාට ජීවත් වෙන්න ඕනේ නම් තියෙන එකම විකල්පය තමයි මේ යුද්ධය ජයග්‍රහණය කරන එක. ඒ ජයග්‍රහණය කිරීමත් එක්ක විතරමයි අපිට මෙතනින් එහාට ජීවිතයක් තියෙන. මෙන්න මේ කතාවත් එක්ක මේ රජතුමාගේ සේනාවේ හිටපු සියලු දෙනාම මේ යුද්ධය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙන්න පටන් ගත්තා. ඒකත් එක්ක ඔවුන් මේ යුද්ධය ජයග්‍රහණය කළා. මේ කතාව අපේ ජීවිතයටත් බොහොම වටිනා පාඩමක් කියලා දෙනවා. ඒ පාඩම තමයි අපි බොහෝ දෙනෙක් අපේ ජීවිතයේ අරමුණු හබාගෙන යනකොට ගොඩක් වෙලාවට ප්ලෑන් B එකක් තියාගන්න. යම් කිසි විදිහකින් මේ වැඩේ අසාර්ථක වුණොත් කරන්නේ මොකක්ද කියන දේ සම්බන්ධයෙන් අපි බොහෝ වෙලාවට වැඩේ පටන් ගන්නකොටම හිතලා ඉවරයි. මෙන්න මෙහෙම හිතන එකෙන් සිද්ධ වෙන දේ තමයි අපි අපේ අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වැඩ කිරීමේදී අපි අපේ සම්පූර්ණ ජවයම ඒ අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් යොදවන්නේ නැති එක. මොකද අපි වැඩේ පටන් ගන්නකොටම මේ වැඩේ අසාර්ථක වුණොත් කරන දෙයක් ගැන හිතලමයි වැඩේ පටන් අරගෙන තියෙන්නේ. නමුත් අපිට යම් කිසි විදිහකින් මේ වැඩේ අසාර්ථක වුණොත් එතනින් ඉවරයි කියන තැනට ආවොත් ඒ කියන්නේ මේ වැඩේ සාර්ථක කර ගැනීම හැරෙන්නට මට වෙන විකල්පයක් නෑ කියන තැනට ආවොත් අපි අපේ සම්පූර්ණ ජවයම අනිවාර්යයෙන්ම ඒ අදාළ එකම එක අරමුණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් යොදවනවා. අන්න එතනදී අපිට ලොකු අවස්ථාවක් නිර්මාණය වෙනවා අපි බලාපොරොත්තු වෙන අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන්. ඒ නිසා අද උදෑසන මම ඔබට යෝජනා කරනවා ඔබ ඔබේ අරමුණු හඹාගෙන යන්නේ එහෙම නැත්නම් ඔබ ඔබේ හීන හඹාගෙන යන්නේ ප්ලෑන් B එකක් පැත්තකින් තියාගෙන නම් ඒ ප්ලෑන් B එක මදකට අමතක කරන්න. අමතක කරලා මේ අරමුණ ජයග්‍රහණය කිරීම හැර මට වෙන විකල්පයක් නෑ කියන තැනට ඔළුව හදාගන්න. එතන ඉඳලා ඔබේ අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. අන්න එතනදී
ඔබටම තේරෙයි ඔබ මෙච්චර කල් කලාට වඩා වැඩි දෙයක් ඒ අරමුණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කරන්නට පටන් ගන්නවා කියන කාරණාව. අන්න එහෙම වැඩ කරොත් ඔබට නියත වශයෙන්ම මේ අසාර්ථක වෙන අරමුණු පවා සාර්ථක කරගන්න ලොකු අවස්ථාවක් නිර්මාණය වෙනවා. ඉතින් අපි හෙට උදෑසනත් මේ වගේම අදහසක් එක්ක නැවත මුණ ගැහමු. එතකන් ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක් මම ප්‍රාර්ථනා කරනවා.